මිනිස්සුන්ගේ තියෙනවා නිලමක්කාරකම්. මිනිස්සුන්ගේ තියෙනවා මාන්නක්කාරකම්. වෙනදුනේ පෙර සංසාරේ කරපු පින්වල ආනුභාවයට කතා කරන්න හම්බුණානේ අපිට. වචන නාස්ති කරන්න එපා. මින් මන තනක පෙලන්න. වචන නාස්ති කරන්න එපා. අනෙක අවතක්සේරු කරන්න. වචන නාස්ති කරන්න එපා. අනෙකට රිද්දන්න. ගෙවල් වල වැඩිපුරම කරන්නේ මොකද්ද? ඔය අම්මලා උය උයා ඉන්න ගම මම නිකන් කියනවට මේව කරලා බලන්නකො. දෙපාරකට වැඩියෙන් අහන්නකො තව උයලා ඉවර නැද්ද කියලා. මොනවද කියන්නේ? කියන්නේ නැද්ද හිටපියව කියලා ටික පටන් ගන්න නැද්ද? අම්මලා අහනවා තාත්තලාගෙන් ටිකක් උයලා තියලා බෙදලා තිබ්බට පස්සේ කෑවද කියලා අහනවා නේද? එතකොට කොහොමද උත්තර දෙන්න ඕන? එක්කෝ කෑවා නැත්තම් නෑ. කියන්නේ නැද්ද අපුරුට? තෝ දැක්කේ නැද්ද මං කෑවද නැද්ද කියලා අහන්න නැද්ද අනිත් පැත්තට? අහනවා. කාත් එක්කද ගෙදර හොඳින් කතා කරන්න පුළුවන්? ළමයිට කියන්නකො දෙතුන් පාරකට වැඩියෙන් කන්න කියලා. අඩි හප්පලා කියන්නේ දඩේ හිටපෙව කන්නම් කියලා. ළමයෙකුට පින්නතුනේ කියන්න බෑ කන්න කියලා. දෙමව්පියෝ කණ්ඩෙන් මොකක්ද ගෙදර තියෙන සැනසීම? ජීවිතේ පුරුදු වෙන්න කිසිම හේතුවක් මත ඔය වචන අනේකගේ පීඩාවට නම් පාවිච්චි කරන්න එපා. මේ අවස්ථාව තියෙන්නේ බොහොම සීමිත කාලයයි. අපි අවුරුදු 7-800ක් මේකේ ඉන්නවද? මේ අවුරුදු 50ක් 60ක් ඉඳි. ඒ අත්ෙන් බණ කියනකොට මං මැරෙන්න පුළුවන්. අහනකොට ඔය ඇත්ත මැරෙන්න පුළුවන්. මේවා හරි අස්ථාවරයි. මේ පුංචි කාලය තුල භෞතික ලෝකේ කිසිම දෙයක් ඈඳාගෙන කිසිම හේතුවක් මත වචනකින්වත් අනෙක හැලු කරන්න එපා. මානව ගුණ ධර්ම පුරුදු වෙන්න. බුදුවරු දේශනා කරනවා මංගල කරුණවල ගාරවෝච නිවාතෝච අනෙකට ගරු කරන්න පුරුදු වෙන්න. හිස නමන්න පුරුදු වෙන්න.